සියලු දෙනාට තෙරුවන් සරණයි. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේන සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථා මුල් කරගෙන බොහෝ කරුණු කාරණා ජීවිතයට එකතු කරගන්න දේශනා කළා. විශේෂයෙන් මේ ගාථාවට අනුව වෛර කිරීම තුලින් කවදාකවත් කෙනෙක් වෛරයෙන් සංසිඳවන්නට බෑ. මෛත්‍රිය කිරීමෙන් තමයි කෙනෙක් ජීවිතයට සතුරු සන්තෝෂය ළඟා කර දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා යම්කිසි කෙනෙක් නිතර නිතර වෛර කරනවා නම්, පලිගන්නවා නම්, තරහ උපද්දවනවා නම්, ක්‍රෝධය ඇති කරනවා නම් ඒ කෙනාට කවදාකවත් මේ සසර ගනුදෙනුවෙන් නිදහස් වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන්, සෙනෙහසින් කටයුතු කරනවා නම් ආන් ඒ කෙනාට අපිට මේ සසරෙන් නිදහස් වෙන්නට වාසනාව ලැබෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ සතර බ්‍රහ්ම විහරණ හැටියට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන මේ කාරණාවන් දේශනා කළේ. දැන් සමාජයේ ගත්තාම අපි දන්නවා බොහෝ දෙනා වෛරයෙන් තමයි කටයුතු කරන්නේ. iriසියාව, වෛරය, පලිගැනීම, තරහව ඉස්සරහට දාගෙන මෛත්‍රිය, කරුණාව, දයාව, සෙනෙහස, ආදරය කියන දේ යට කරගෙන ඒ වෙනුවට අලෝභය, අද්වේෂය, අමෝහය කියන අකුසල් මුදුන් පමුණවාගෙන සමාජයේ බොහෝ දෙනා ක්‍රියා කරනවා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන තථාගත දහමට අනුව ජීවත් වෙන්න. අපි යම්කිසි කෙනෙකුට වෛර කරනවා නම්, ඊර්ෂ්‍යා කරනවා නම්, තරහෙන් කටයුතු කරනවා නම්, පලිගැනීමෙන් ක්‍රියා කරනවා නම් අපිට කවදාකවත් නිදහස් වෙන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි හදවතට එකඟව අපේ හදවතින් බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව හදවතේ ශ්‍රද්ධාව, ගෞරවය තියාගෙන මෙන්න මේ ගාථාවට අනුව කටයුතු කරනවා නම් ආන් ඒ කෙනාට නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අද දවසේ මේ channel එක ආරම්භ කරලා එතුමා වටිනා උපදේශයක් සමාජයට ලබා දෙන දවසක් මොහොතක් අපි ආශිර්වාද කරනවා එතුමාටත්. මේ මාධ්‍ය ඔස්සේ, මේ channel එක ඔස්සේ බොහෝ දුර ගමනක් ගිහිල්ලා රටට, සමාජයට යහපත්ව මෙවැනි ධර්ම දේශනාවන්, ධර්ම පාඨ, ඒ වගේම ධම්මපදේ වැනි වටිනා ගාථාවන් සමාජයට බෙදා හරින්නට එතුමාට ශක්තිය, ධෛර්යය ලැබෙන්නත් විශේෂයෙන්ම අද මේ කටයුත්ත සිද්ධ කරන්නේ එදා අතීතයේ දහසේ දහසක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය ජාතියේ පිනට පහළ වුණ අපවත් වී වදාළ උතුරු නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක මාතර කිතලගම ශ්‍රීලාලංකාර මහානායක හාමුදුරුවෝ ආරම්භ කරපු පින්බිමේ ඉඳලා. ඒ නිසා ඔබතුමන්ට මේ ආශිර්වාදය තුලින් බොහෝ ගමනක් යන්න වාසනාව ලැබෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනමි. මේ සඳහා කටයුතු කරපු සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් ලෝක සත්වයාටත් මේ සසර ගමන නිදහස් වෙන්න මේ සියලු අවවාද අනුශාසනාවන් ජීවිතයට ආශිර්වාදයක් වේවා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. සියලු දෙනාට දළදා හාමුදුරුවන්ගේ සරණයි.